තමයි අතීතයේ රජරට අගනුවර වුණු ඓතිහාසික පොළොන්නරු පුරවරයේවත් පුලතිසි පුරවරයේ දිඹුලාගල ප්‍රදේශයට යන පාර. ඉස්සර මේ පොළොන්නරුව කියන්නේ චීනයට පවා හාල් පටවපු ප්‍රදේශයක්. ඒ වගේම ලංකාව පාලනය කරපු මධ්‍යස්ථානයක්. ඒ වගේම මෙම සහල් ලංකාව පුරා බෙදා හරින ප්‍රධාන මන්දිස්ථානයක් විදිහට අදටත් මේ පොළොන්නරුව හඳුන්වනවා. මේ ගස් අස්සෙන් මේ පාර දිගේ යනකොට හිතට දැනෙන නිදහස, සෝබාදහමේ මිහිරියාව මාරම ලස්සනක්. එක අතකට අපි ලංකාවේ ඉපදිච්ච එක කොච්චර වාසනාවන්තද කියලා හිතනවා. මේ තරම් ලස්සන ජෛව විවිධත්වයක් තියෙන රටක් මම නම් හිතන්නේ නැහැ ලෝකේ කොහෙවත් ඇති කියලා. දැන් අපි මේ යන්නේ ලස්සන පොළොන්නරුවේ දිඹුලාගල මගුල් දමනට ආසන්න ප්‍රදේශයේ. අපිට අද දිඹුලාගල විහාරස්ථානයට යන්න වෙලාව මදි නිසා අපි කල්පනා කරා මේ ළඟම ඇති පැලෑටියාව ප්‍රදේශයේ අපේ යාළුවෙක්ගේ ගෙදරට යන්න. මොකද දැන් ඉතින් දවල්ට කෑම වෙලාවත් හරි නිසා අපි එහෙන් කාලම මේ ගමේ තියෙන සුන්දරත්වය බලන්නයි ලෑස්ති. वाटर लसन है सिरारो रेली यावेन नाන්න පුළුවන් මේ වඩ වඩා සුපිරි අතර මේ මේක මොකක්ද මේ යාල මේද මේ මගුල් ලම නෑවනේ ඕක මගුල් ලම මේ පාටි ගොඩක් හලෝ නාන්න එක කරේ मेरे बिना बेसुवादी बेसुवादी रखी सजना